ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව නම් සංචාරක ගමනාන්ත ප්‍රදේශය ඉලක්ක කරගෙන ඊයේ දිනේදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. පුපුරණ ද්‍රව්‍ය සහිත මෝටර් රථයක් මගින් මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර තිබුණා. මේ වන විට එමගින් පුද්ගලයන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. තවද 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. පිපිරීමෙන් අනතුරුව ගින්නක්ද ඇති වූ අතර එය පාලනයට ගිනි නිවන හමුදාව මහත් වෙහෙසක් ගෙන තිබෙනවා. මේ ප්‍රහාරයෙන් මාර්ගයේ ගමන් කළ රථවාහන රැසකටද හානි සිදු වී තිබෙනවා. ඉන්දීය ත්‍රස්ත විමර්ශන ආයතනය විසින් මේ ප්‍රහාරය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. දිල්ලි, මුම්බායි ඇතුළු ප්‍රධාන නගර වල ආරක්ෂාවද මේ වන විට තර කර තිබෙනවා. දුම්රිය ස්ථාන ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.